2015 A level ගාන තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගාන තමයි මම අද සාකච්ඡා කරන්න යන්නේ. මේකෙන් මම සම්පූර්ණ කවර් කරන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ context diagram එකක් අඳිද්දී. සහ එතනින් ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා DFD. මේ DFD එකක් අඳිද්දී A level paper එකේ අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ මොනවද ඕන වෙන ස්ටෑන්ඩඩ්? ඔයගොල්ලෝ නිකන් ලියන්නම් වල ලියන්න බෑ. ඒ දේවල් ටික ඔක්කොම කවර් කරන්න මම බලාපොරොත්තු වෙනවා. right. එතකොට මේ තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලෝ ළඟ වෙනම පොතක් තියෙනවා නම් ඒකෙන් බලා ගන්න පුළුවන්. නැත්නම් මේ ෂෙයා කරලා තියෙන එකෙන් බලා ගන්න පුළුවන්. හරි. අපි පටන් ගමු. එතකොට context diagram. context diagram කියලා කියන්නේ system පාඩමේ ඕගොල්ලන්ට එන අනිවාර්යයෙන්ම හැම අවුරුද්දකම ආපු 2020 මේ අවුරුද්දේ level කරන්න ළමයි ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙත් එන ප්‍රශ්නයක් තමයි මේක. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නය ආවහම මාව මතක් වෙයි. හරි? බලන්න මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම එනවා. ඒකින්ද මේක හොද්දටම අහගන්න. මේක කෙලින්ම ලකුණු 15ක ප්‍රශ්නයක්. හරි? මේ වගේ ලකුණු 15 ප්‍රශ්න පහක් තමයි අපි මේ සති පහේ කව කරන්න යන්නේ. එතකොට මේක 2020 A level කරන්න ඉන්නවනම් සෑහෙන ප්‍රයෝජනවත්. හරි? අනිවාර්යෙන් මේ සති පහ කව කරගන්න. මේක අද පුළුවන් කරගත්ත කියන්නේ ඔයගොල්ලෝට ලකුණු 15ක ගාණක් ගොඩ දාගන්න පුළුවන් වෙනවා දෙවෙනි කොටසේ. හරි? බලන්න මෙන්න බලන්න ප්‍රශ්නේ. මේ A level වල තියෙන ප්‍රශ්නේ. මේකෙදි මම අනිත් ස්ලයිඩ් එකත් ෂෙයා කරන්න. right. right. මුලින්ම මම ප්‍රශ්න කියවගෙන යන්නම්. බලන්න මෙතන තියෙනවා පහත විස්තර කෙරෙන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට සන්දර්භ රූප සටහනක් අඳින්න. හරි. එතකොට මෙතන කෙලින් මේගොල්ලෝ කියලා තියෙනවා context diagram එකක් සන්දර්භ රූප සටහනක් කියලා. සන්දර්භ රූප සටහනක් කියලා කියන්නේ මම සරලව කිව්වොත් එහෙම අපි software engineer කෙනෙක් කොහේ හරි ආයතනයකට software එකක් දාන්න යද්දි හරි එයාට එයාගේ ඔළුවේ තියාගන්න බෑ මේ හැමදේම. අපි software හදන්න යද්දි ඒ client එක්ක කතා කරායින් පස්සේ එයා නොයෙක් දේවල් කියනවා. ඒ ඔක්කොම දේවල් ටික මේ software engineer ට ඔළුවේ තියාගන්න බෑනේ. එයා software එක සමහරවිට මාස 6ක් විතර හදයි. මාස 6ක් හදද්දි ඔය ඔක්කොම ඔළුවේ මතක තියාගෙන ඉන්න බෑ. මේවා සරල කරන්න මේවා පහසුවෙන් ටක් ගාලා තේරුම් ගන්න තමයි අපි මේ ඩයග්‍රෑම් එක අඳින්නේ. මේ ඩයග්‍රෑම් එකෙන් දැක්ක ගමන් අපිට තේරෙනවා right. මෙන්න මෙයාගෙන් මෙහාට දත්ත ගැලනවා. මෙන්න මෙයාගෙන් මේ process එකට දත්ත ගැලනවා. අන්න ඒ වගේ විස්තර. තේරුණාද? එතකොට ඕකට තමයි මේ ඩයග්‍රෑම් එක අඳින්නේ. ඒක ඔළුවේ තියාගන්න. හරි? අපි මේ ඩයග්‍රෑම් එක අඳින්නේ කියලා. අඳින්නේ අපිට ලොකු විස්තරයක්. මේ තියෙන මේ 6 වෙනි ප්‍රශ්නේ මේ තියෙන ලොකු විස්තරය අපි චිත්‍රයකට නගන්න යන්නේ. එච්චරයි. හරි සරලයි. මේක චිත්‍රකින් අඳින්න යන්නේ. එතකොට අපිට මේ තියෙන හැල්ල කියවන්න ඕනේ නැහැ. මේ ඡේද ගණන් කියවන්න ඕනේ නැහැ. අර චිත්‍රය දැක්කම ටක් ගාලා ඔළුවට යනවා. ඔයගොල්ලෝ software engineering කරන කම්පැනි එකකට එම ගියොත් ඒගොල්ලෝ වටේ ඔය වගේ chart ඇඳගෙන සමහරවිට බෝඩ් වල ගහගෙන පවා ඉන්නවා. මොකද ඒක දැක්කම ටක් ගාලා ඔළුවට idea එක යනවා. හරි. එතකොට ඒ ඩයග්‍රෑම් එක තමයි අපි මේ අඳින්න යන්නේ. එතකොට මේකෙදි අපි මෙන්න මේ විදිහට තමයි කරන්න ඕනේ. මුලින්ම මේ ප්‍රශ්නේ ආවහම ඔයගොල්ලෝ එකපාරක් සම්පූර්ණ ප්‍රශ්නේ කියවන්න. සම්පූර්ණ ප්‍රශ්නේ එකපාරක් කියවන්න. කියවලා දෙවෙනි පාරෙන් තමයි අඳින්න ගන්නෙ. හරි? මේ ප්‍රශ්නේ සම්පූර්ණ එකපාරක් කියවන්න ඕනේ. හරි. අපි දැන්ට ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ කියුවයි කියලා මම හිතා ගන්නවා. එතකොට ඔන්න දැන් ඊළඟට පටන් ගන්න යන්නේ. මෙතනදී මෙන්න මේ වචන තුන මතක තියාගන්න. හරි? ඔයගොල්ලෝ ළඟ පොතක් පෑනක් තියෙනවා නම් ඕන්න ලියා ගන්න පුළුවන්. මෙතනදී හොයාගන්න ඕනේ අපි කවුද කාටද මොකද්ද කියන ಜಾති තුන. ඕන්න ලියා ගන්න. කවුද කාටද මොකද්ද? ඔය තුන විතරයි හොයාගන්න තියෙන්නේ හැම ඡේදකින්ම. එහෙම නැත්නම් හැම පේලියකින්ම ඔය තුන හොයාගත්තොත් මේක ගොඩ දා ගන්න පුළුවන්. ආයෙත් මම කියන්න කවුද කාටද මොකද්ද? හරි? කවුද කාටද මොකද්ද? right. බලමු ඒක අපි කොහොමද හොයන්නේ කියලා. එතකොට ඔන්න පහත විස්තර කරන පුස්තකාල පද්ධතියේ දල විශ්ලේෂණයක් පෙන්වීමට සන්දර්භ රූප සටහනක් අඳින්න කියලා තියෙනවා. හරි. එතකොට එතන
ඒ රූප සටහනේ පවතින බාහිර භූතාර්ථ සහ දත්ත ගැලීම් පැහැදිලිව පෙන්වන්න. ඔන්න ඒවා පැහැදිලිව පෙන්වන්න කියලා කියනවා. හරි. ඒතකොට ප්‍රශ්නේ පටන් ගන්නෙ එතනින් නෙමෙයි. පිළිගත හැකි උපකල්පන වෙතොත් ප්‍රකාශ කරන්න. මේ උපකල්පන කියන එකට එච්චර බය වෙන්න එපා. එහෙම එකක් තාම ඇවිල්ලා නැහැ. ඒක නිකන් ඒගොල්ලෝ දාන එකක්. ඒක එච්චර ගණන් ගන්න යන්න එපා. හරි. බලන්න ඔන්න වැඩේ. මෙතන කියනවා ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලය එහි පරිශීලකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය එහෙම නැත්නම් LIPS මගින් විද්‍යුත් පොත් ලබා දෙයි. හරි. ඔන්න ඡේදයක් තියෙනවා. දැන් context diagram අඳිද්දී අංක 1 පළවෙනියෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. මුලින්ම ප්‍රශ්න එකපාරක් කියව ගන්න ඕනේ. ඔයගොල්ලෝ කෙටියෙන් ඕවා ලියා ගන්න ඕනේ. ලියා ගන්න අංක 1ට කරන්න ඕනේ එකපාරක් ප්‍රශ්න කියවන එක. ඊට පස්සේ කරන්න ඕනේ. දෙවැනියට ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ context diagram එක ඇතුලේ හැංගිලා ඉන්න system එක හොයාගන්න ඕන. එහෙම නැත්නම් පද්ධතිය. මේගොල්ලෝ මොකද්ද මේ හදන්න යන පද්ධතිය? ඒ පද්ධතියේ නම මොකද්ද කියලා හොයාගන්න ඕන. ගොඩාක් වෙලාවට ඒක පළවෙනි වාක්‍ය ඇතුලේ තමයි තියෙන්නේ. දැන් මේකෙත් ඔයගොල්ලන්ට තියෙනවා මේ වාක්‍ය ඇතුලේ පේනවා පද්ධතිය මොකද්ද කියලා. දැන් මට කියන්න ඕනේ නැහැ කිව්වට මට ඇහෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතින් කියන්න මම ඇහුණා කියලා හිතා ගන්නවා. දැන් බලන්න මෙතන කියන්නේ ජාතික තොරතුරු තාක්ෂණ පුස්තකාලයට සමාජිකයන්ට මාර්ගගතව පුස්තකාල තොරතුරු සැපයීමේ පද්ධතියක් එහෙම නැත්නම් LIPS පද්ධතිය LIPS මගින් විද්‍යුත් පොත් ලබා දෙයි. දැන් මේක කියවුවාම මේකේ මේගොල්ලෝ හදන්න යන සිස්ටම් එකේ නම මොකද්ද? අන්න ඒකයි හොයාගන්න ඕනේ. සිස්ටම් එකේ නම NITLද LIPSද? මොකද හිතන්නේ? මේක NITL නෙමෙයිනේ. NITL කියන්නේ පුස්තකාලය. පුස්තකාලයට ඒගොල්ලෝ සිස්ටම් එකක් හදනවා. ඒකේ නම LIPS. ඔය දෙක පටල ගන්න එපා. මේ තියෙන කෙලින්ම මේගොල්ලෝ කියනවානේ පුස්තකාල තොරතුරු සැකසීමේ පද්ධතිය. LIPS. ඔන්න ඕක ඔයා හොයාගන්න ඕනේ. තේරුණාද? පළවෙනි ස්ටෙප් එක තමයි මේක අස්සේ හැංගිලා ඉන්න සිස්ටම් එක හොයාගන්න එක. රයිට්. බලමු. සිස්ටම් එක ඔයා හොයාගත්තා නම් මෙන්න කොටුවක් ගැහුවා සිස්ටම් එකේ නම දැම්මා. පැහැදිලිනේ? ඔන්න මට මේකේ පළවෙනි මේ වාක්‍යෙම හොයාගන්න පුළුවන් වුණා සිස්ටම් එක මොකක්ද කියලා. ඔන්න සිස්ටම් එක හොයාගත්තා. රයිට්. දැන් මතකයිනේ මම අර කලින් කියපු වචන තුන. කවුද? කාටද? මොකද්ද? ඔන්න ඔය වචන තුන මතක තියාගන්න ඕනේ. හරි. ඔය තුන තමයි අපි හොයන්න යන්නේ හැම වාක්‍යෙම. දැන් මෙතන එහෙම මේ වාක්‍යෙ එහෙම එකක් තියෙනවද? ජාතික තොරතුරු පුස්තකාලයේ පරිශීලකයන්ට මාර්ගගතව මෙහෙම පද්ධතියක් මගින් පොත් ලබා දෙයි. හරි. ඒ සම්පූර්ණ පද්ධතිය වෙන වැඩේ නෙවෙන්නේ නේ. එතකොට එතන එහෙම දෙයක් නැහැ. මෙතන තියෙන පද්ධතිය විස්තර කරලා. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා වැඩේ. LIPS සමාජිකයෙක් වීමට පුද්ගලයෙක් අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතු වේ. අන්න පළවෙනි වාක්‍යය. දැන් ඔය වාක්‍යයෙන් හොයන්න කවුද කාටද මොකද්ද යවන්නේ කියලා. ආයෙත් මම වාක්‍ය කියවන්නම්. LIPS සමාජිකයෙකු වීමට පුද්ගලයෙකු අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතුය. රයිට්. බලන්න පුද්ගලයෙක් තමයි මොකක්ද යවන්නේ? අයදුම්පතක්. කාටද යවන්නේ? NITL වෙත. ඔන්න තුන හොයාගත්ත නේද? කවුද? පුද්ගලයෙක්. කාටද? අයදුම්පතක්. කවුද පුද්ගලයෙක්? කාටද? NITL වෙත. මොකක්ද යවන්නේ? අයදුම්පතක්. පැහැදිලි? ඔන්න පළවෙනි වාක්‍ය. ඒ කියන්නේ මෙතෙන්ට වෙනකන් අපි හොයාගත්ත පළවෙනි වාක්‍ය වෙන දේ. දැන් ඕක අඳින්න තියෙන්නේ. හරි ලේසි. බලන්න. ඒක මම ක්ලියර් කරන්න. ඔන්න අපි හොයාගත්තා. මෙන්න පුද්ගලයා. හරි? පුද්ගලයා කාටද යවන්නේ? NITL වෙත. මොකක්ද යවන්නේ? අයදුම්පත. පැහැදිලි? පුද්ගලයා NITL වෙත අයදුම්පත යවනවා. දැන් ඔයගොල්ලන්ට පේනවද මෙතන
මේ එළියෙන් තියෙන ඒවා. මේ තියෙන්නේ පද්ධතියනේ. මේ පද්ධතියනේ. මෙන්න මේ පද්ධතියට එළියෙන් දාන මෙන්න මේ වගේ ඒවට අපි කියනවා බාහිර භූතාර්ථ කියලා. තරුවක් දාලා ඔයගොල්ලෝ ලියා ගන්නවා නම් ලියා ගන්න. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලද්දී බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලද්දී ඒක කඩ ඉරකින් පෙන්වන්න ඕනේ. දික් ඉරකින් පෙන්නුවොත් වැරදි. තේරුණාද? මේක පෙන්වන්න ඕනේ කඩ ඉරකින්. මේව පොඩි දේවල් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම ඒවා දන්නවා ඇති කියලා. හරි? අනිත් දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතනින් ඒක වචන නාම පද තමයි දාන්න ඕනේ මෙන්න මේ බාහිර භූතාර්ථවල නම් වලට. ලියා ගන්න අය ලියා ගන්න. මේක ඒක වචන නාම පදයක් වෙන්න ඕනේ. හරි? ඉංග්‍රීසි මීඩියම් අය. එතකොට මෙතන person වෙන්න ඕනේ. හරි? මෙතනත් එහෙමම තමයි. හරි? එතකොට ඒක වචන නාම පද විතරයි මේක ඇතුළේ දාගන්නේ. අනිත් දේ තමයි මෙන්න මේක යවන මේ ඊතලයේ උඩ ලියන්න ඕනේ ඒකත් ඒක වචන නාම පද. මේක මම දැම්මොත් එහෙම අයදුම්පත යැවීම කියලා ලකුණු නැත. ගොඩාක් කට්ටිය කරන වැඩක් තමයි අයදුම්පත යැවීම. වැරදි. අයදුම්පත කියලා විතරයි ලියන්න පුළුවන්. අයදුම්පත යැවීම ලිව්වොත් ලකුණු නැහැ. පැහැදිලි? ඒකින්ද ඒ වගේ දේවල් හොඳට මතක තියාගන්න. දැන් බලන්න මෙතන තියෙන්නේ මොකද්ද? අයදුම් පතක් කියලා. තේරෙනවද? පුද්ගලයෙකු අයදුම් පතක් NITL වෙත යවනවා. අයදුම් පතක් කියලා මෙතන තිබ්බට ඔයගොල්ලෝ අයදුම් පතක් කියලා ලියන්න අයදුම් පතක් කියලා ලියන්න යන්න එපා. ඒක මහා කැතයිනේ. අයදුම් පත. හරි? අයදුම් පත කියලා තමයි මෙතන දාන්න ඕනේ. ඒක වචන නාම පද. රයිට්. ඊට පස්සේ ඔන්න දැන් ඒක හරිනේ. ඊළඟට ඔන්න පළවෙනි වාක්‍යය හරි ඈ. දැන් බලමු දෙවෙනි වාක්‍යය. NITL මගින් මෙම අයදුම්පත ඇගීමට ලක් කරනු ලබන අතර අය ඒක චෙක් කරලා බලනවලු. එතකොට දත්ත ගැලීමක් තියනවද? කවුරු හරි කාට හරි මොකක් හරි දෙනවද? එහෙම එකක් වෙන්නේ නැහනේ. ඇගීමට ලක් කරනු ලබන අතර එය අනුමත වුවහොත් හරි. ඒ කියන්නේ ඒක ඇතුළේ වෙන දෙයක් අපිට අදාළ නැහැ. අනුමත වුවහොත් LIPS වෙත ඇතුළත් කරනු ලැබේ. අන්න දත්ත ගැලීමක්. මොකද්ද? NITL මගින් අන්න බලන්න NITL මගින් මෙම අයදුම්පත ඇගීමෙන් ලක් කරනු අතර එය අනුමත වුවහොත් හරි ඒව වැඩක් නැහැ. LIPS වෙත අන්න කා වෙතද කාටද ඇතුළත් කරනු ලැබේ. මොකද්ද ඇතුළත් කරන්නේ? මෙම අයදුම්පත. හරිනේ? අන්න දැන් අපි හොයාගත්තා. කවුද කාටද මොකද්ද? කවුද? NITL. කාටද? LIPS වෙත. මොකද්ද? මෙම අයදුම්පත. හරිනේ? ඔච්චරයි. ඔය තුන හොයාගන්න විතරයි තියෙන්නේ. කවුද? කාටද? මොකද්ද? ඔය තුන හොයාගත්තා නම් වැඩේ උඩ. හරි? රයිට්. අපි ඒ ටික හොයාගත්තා. මෙන්න NITL ඉඳන් LIPS වෙත මොකක්ද යන්නේ? අනුමත අයදුම්පත. දැන් යවන්නේ නිකම්ම නිකන් අයදුම්පතද? නෑනේ. ප්‍රශ්නේ මතකයිනේ? ප්‍රශ්නේ තිබ්බේ? මේ වන්න මේ මගින් ඇගීමකට ලක් කරනු ලබන අතර එය අනුමත වුවහොත් තමයි LIPS වෙත ඇතුළත් කරන්නේ. තේරුණාද? එතකොට නිකම්ම නිකන් අයදුම් පත්‍රය නෙමෙයි යවන්නේ අනුමත කරපු අයදුම් පත්‍රය. මේ එන අයදුම්පත් ඔක්කොම යවනවා නම් අන්න අයදුම්පත කියලා ලිව්වට කමක් නැහැ. හැබැයි මෙතන මෙයා තෝරලා නෑවන්නේ. ඒකින්ද අනුමත අයදුම්පත. එහෙම නැත්නම් මෙතන තෝරනවා කියලා තිබ්බනම් තෝරන ලද අයදුම්පත. අයදුම්පත යැවීම ඒවා ඔක්කොම වැරදි. හරි? අනිත් එක බලන්න. බාහිර භූතාර්ථක ඉඳලා සිස්ටම් එකට නම් ඔයා data යවන්නේ ඒක කෙලින් ඉරකින් තනි ඉරකින් යවන්න පුළුවන්. කඩ ඉරකින් නෙමෙයි. තේරුණාද? රයිට්. මොන දැන් දෙවනි වාක්‍යයත් හරි. ඊළඟට බලමු. එතකොට අපි ඇගේන ලක් කරන අතර හරි ඇතුළත් කරනු ලැබේ. මෙතනට එනකම් කරා. හරිනේ. දැන් බලන්න වාක්‍ය දෙකෙන් අපි හොයාගත්තා කවුද කාටද මොකද්ද කියන ඒවා ටිකනේ හොයාගත්තේ.
ඊළඟට ඒ වගේම තමයි හොයන්න තියෙන්නේ. ඊළඟට කියනවා අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව LIPS මගින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතය නිකුත් කරනු ලබන අතර. අපි මෙතනින් නවත්තමු. ලබන අතර කියලා එතන දත්ත ගැනීමක් තියෙනවනේ. බලන්න අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙන්න LIPS මගින් NITL වෙත මොකක්ද යවන්නේ? ක්‍රියාත්මක වීමේ කේතය. ඔන්න ಜಾති තුන හොයාගත්තා. කවුද? කාටද? මොකක්ද? right. බලමු. ඔන්න LIPS වලින් NITL වෙත ක්‍රියාත්මක වීමේ කේතය යවනු ලැබේ. හරිනේ? එතකොට ක්‍රියාත්මක වීමේ කේතය විතරයි ලියන්නේ. යවනු ලැබේ නම් මනම් ඒව කතන්දර නැහැ. හරි? ඒක වචන නාම පද. හරි? right. එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔන්න ඒකත් හරි. එතකොට වීමේ කේතයක් නිකුත් කරනු ලබන අතර මෙතන නැවැත්තුවේ NITL එය අදාළ පුද්ගලයා වෙත ලබා දේ. අන්න තවත් දත්ත ගැනීම. NITL එය කාටද? NITL ඒක කාටද දෙන්නේ? පුද්ගලයාට. මොකද්ද දෙන්නේ? එය. එය කියන්නේ මොකක්ද? එතන එය කියන්නේ මොකක්ද? එය කියන්නේ ඇක්ටිවේෂන් කෝඩ් එක. මේ සම්පූර්ණ ඇක්ටිවේෂන් කෝඩ් එක. හරිනේ? එතකොට බලන්න අයද ක්‍රියාත්මක වීමේ කේතේ දැන් NITL ට දුන්නානේ. දැන් NITL මොකද කරන්නේ? ඇක්ටිවේෂන් කෝඩ් එක එයා යවනවා පුද්ගලයාට. ක්‍රියාත්මක වීමේ කේතය ඔන්න යවුවා. හරි? මතකයිනේ? කඩිරි වලින් දාන්න ඕනේ. ඒක වචන නාමපද වෙන්න ඕනේ. right. ඊළඟට මේකත් හරි. මෙතනට එනකන් හරි. මියුට් කරගන්න. හරි. එකපාරක් මෙහෙම සෙෂන් එකක් කරලා එක්කෙනෙක් අන්මියුට් එකපාරට අන්මියුට් කරලා එහා ගෙදර ගෝරියක්ද කොහෙද? එකපාරට කුණු හරප කියන්න ගත්තා. බොරු නෙමෙයි. හරි ඒ වගේ ප්‍රශ්න වෙනවා. ඒකින්ද අන්මියුට් කරලා තියාගන්න වැරදිලාවත් අන්මියුට් නෙමෙයි සෝරි මියුට් කරලා තියාගන්න අන්මියුට් කරන්න එපා. හරි. ආයෙත් කවුරු හරි අන්මියුට් කරා නේද? හරි. එතකොට මම මෙතනින් මියුට් කරලා තියෙන ඔක්කොම ඔයගොල්ලෝ අන්මියුට් කරන්න එපා. අන්තිමට අන්මියුට් කරමු. හරි. right. ඊළඟට ටික් කරමු. දරන්න අපි මෙතන හිටියේ. එයා දාලා පුද්ගලයා වෙත ලබා දේ. හරි. ලබා දුන්නා. ඒක හරි. ඊට පස්සේ මෙම කේතය ලද පසු ඕනෑම පුද්ගලයෙකු LIPS සමාජිකයෙකු බවට පත්වේ. මෙන්න බලන්න මේ වගේ එකක් හැම ප්‍රශ්නයකම එනවා. හරි? මේ වගේ එකක් හැම ප්‍රශ්නයකම එනවා. මතක තියාගන්න ඕනේ. දැන් බලන්න මෙතන මොකද්ද කියන්නේ කියලා. මෙම කේතය හම්බුනයින් පස්සේ සමාජිකයා ලද ඕනෑම පුද්ගලයෙක් මොකද වෙන්නේ? සමාජිකයෙක් වෙනවලු. බාණ්ඩේ කියන කතාව. දැන් මේ ක්‍රියාත්මක වීමේ කේතේ හම්බුනේ කාටද? පුද්ගලයාටනේ. දැන් මේ හම්බෙන පුද්ගලයා මොකද්ද වෙන්නේ? එයා සමාජිකයෙක් බවට පත් වෙනවා. මේ පුද්ගලයාම තමයි සමාජිකයෙක් බවට පත් වෙන්නේ. හරි? එදනින් පස්සේ මේ පුද්ගලයා සමාජිකයෙක් විදිහට සලකන්නේ. ඒ කියන්නේ අපි තව භූතාර්ථයක් ගේන්න ඕනේ සමාජිකයා කියලා. පැහැදිලි? සමාජිකයා කියලා වෙනම එකක් ගේන්න ඕනේ. එතකොට මෙතන ඉන්න පුද්ගලයාම තමයි මෙතන ඉන්නේ. හැබැයි මෙතන ඉන්න පුද්ගලයා ඔක්කොම මෙතන ඉන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අර සමහර ඇප්ලිකේෂන් මෙහි රිජෙක්ට් වුණානේ. එතකොට මේ ක්‍රියාත්මක වීමේ කේතේ හම්බුණ අය තමයි සමාජිකයෝ වෙන්නේ. එතකොට අපි ඔන්න සමාජිකයා කියලා වෙනම එකක් ගැව්වා. හරි? එතකොට දැන් මෙතන අපි තුන් පුද්ගලයා විමලා හිටියා කියලා. විමලා අයදුම්පතක් දාලා එයාට ක්‍රියාත්මක වීමේ කේතයක් හම්බුණා. දැන් මේ විමලම තමයි මෙතනත් ඉන්නේ සමාජිකයා වෙලා. හරි? එහෙම නැත්නම් සුමනාවතී හිටියනම් සුමනාවතීම තමයි. හරි? ඒව වෙනස් වෙන්නේ නැහැ. එයාම තමයි. හරි. ඊට පස්සේ ඔන්න එයා සමාජිකයෙක් බවට පත් වේ.
මෙම ක්‍රියාත්මක වීමේ කේතය LIPS වෙත ඇතුළත් කිරීමෙන් සමාජිකයෙක්ට පුළුවන්ලු තමාගේ පරිශීලක නාමය සහ මුරපදය ලබාගත හැකි වේ. මෙන්න මෙතන දත්ත ගැලීම් ගොඩයි ඈ. එක වාක්‍ය වුණාට බලන්න මෙම ක්‍රියාත්මක වීමේ කේතය LIPS වෙත ඇතුළත් කිරීමෙන් අපි එතනින් කඩමු. හරි? ඒක ඇඩුවේ නැත්තම් මෙම ක්‍රියාත්මක වීමේ කේතය. ඔන්න මොකක්ද කියලා හොයාගත්තා. LIPF වෙත කාටද කියලාත් හොයාගත්තා. ඇතුළත් කිරීම. ඉතින් දැන් කවුද ඔක ඇතුළත් කරන්නේ? දැන් කාලඟද ඔක තියෙන්නේ? පුද්ගලයා ළඟ සමාජිකයා ළඟද? පුද්ගලයාට හම්බුණා. හම්බුණ ගමන් ඌ සමාජිකයා වුණානේ. එහෙනම් දැන් සමාජිකයා ළඟ තමයි තියෙන්නේ. එහෙනම් එයා තමයි ඕක LIPS වෙත ඇතුළත් කරන්නේ. හරි? right. එතකොට LIPS වෙත ඇතුළත් කිරීමෙන් සමාජිකයෙකුට තමාගේ පරිශීලක නාමය සහ මුරපදය ලබා ගත හැක. තමාගේ පරිශීලක නාමය සහ මුරපදය කැපිලා ගියානේ. පරිශීලක නාමය සහ කැපෙන්නේ නැතුව හරි. පරිශීලක නාමය සහ මුරපදය එයාට ලබා ගන්න පුළුවන් වුණා කොහෙන්ද? කවුද කාටද මොකද්ද? කාටද හම්බුනේ? සමාජිකයාටනේ. කොහෙන්ද හම්බුනේ? අනිවාර්යෙන් ඉතින් සිස්ටම් එකෙන් තමයි නේ. ඒ දැන් මෙතන මේ කියන්නේ ක්‍රියාත්මක වීමේ කේතය LIPS එකට ඇතුළත් කරයින් පස්සේ තමාගේ පරිශීලක නාමය හා මුරපදය හම්බුණාලු. ඉතින් LIPS ගෙන් හම්බෙන්නේ. එහෙනම් කාගෙන්ද? කවුද දෙන්නේ? LIPS. කාටද දෙන්නේ? සමාජිකයට. මොකද්ද දෙන්නේ? පරිශීලක නාමය හා මුරපදය. හරි? right. බලන්න LIPS එකෙන් සමාජිකයට දෙනවා username and password ඒ විදිහට දෙනවා. හරිනේ? right. ඊට පස්සේ ඔන්න ඇතුළත් කිරීමෙන් පස්සේ සමාජික පරිශීලක නාමය සහ මුරපදය ලබාගත හැක. ඔන්න අවසාන වාක්‍යය. ඉන්පසු මෙම පරිශීලක නාමය හා මුරපදය LIPS වෙත ලබා දීමෙන් පරිශීලක නාමය හා මුරපදය LIPS වෙත පරිශීලක නාමය හා මුරපදය කවුද දෙන්නේ? කවුද දෙන්නේ? සමාජිකයන්. ඉතින් සමාජිකයන් කලින් හම්බුනේ. කවුද දෙන්නේ? සමාජිකයා. කාටද දෙන්නේ? LIPS වෙත. මොකද්ද දෙන්නේ? පරිශීලක නාමය හා මුරපදය. ලබා දීමෙන්. ලබා දීමෙන් අපි පොඩ්ඩක් ඉමු. ලබා දෙනවා කියලා තියෙනවනේ. ඒක ඉස්සරහම ලකුණු කරලා ඉමු. සමාජිකයා LIPS වෙත පරිශීලක නාමය හා මුරපදය ලබා දීමෙන් බලමු මොකද වෙන්නේ කියලා. ලබා දීමෙන් සමාජිකයෙකුට විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැක. විද්‍යුත් පොත් සඳහා ප්‍රවේශ විය හැක. මතක තියාගන්න මේ වගේ වචන දෙනවා මේ ප්‍රවේශ විය හැක. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් බාගත කර හැක. ඔන්න වගේ දෙනවා. ඒ කියන්නේ දත්ත ගැලීමක්ම තමයි. හරි? මතක තියාගන්න. ප්‍රවේශ වෙන්න පුළුවන් කියන්නේ එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියන්නේ LIPS එක වලින් සමාජිකයට හම්බෙනවා කියන එක තමයි. ඒකත් දාන්න. ගොඩක් කට්ටිය ඒක දාලා තිබ්බේ නැහැ. ඒකට ලකුණක් දෙනවා ඈ. මේකත් හරි. මේකට ලකුණක් දෙනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේ විදිහට තමයි අඳින්න තියෙන්නේ. ඉතින් ඔච්චරයි තියෙන්නේ. ඔච්චරයි ප්‍රශ්නේ. මේ චුට්ට අඳිනවට A level වල ලකුණු 15ක් දෙනවා. ඉතින් A level හිටිය අමාරු කියන්න පුළුවන්. මේක ඇන්දට ලකුණු 15ක් දෙනවා. හොයාගන්න තියෙන්නේ මොනවද? කවුද? කාටද? මොකද්ද දුන්නේ? අර පොඩි කාලේ චූටි ළමයින්ට තියෙන්නේ. කාවා කැරට් වලයක් නරියාට දුන්නා. කවුද දුන්නේ? කාටද දුන්නේ? මොකද්ද දුන්නේ? ඔය වගේ මේ ඡේදකය වල කවුද දුන්නේ? කාටද දුන්නේ? මොකද්ද දුන්නේ කියලා හොයාගන්න තියෙන්නේ. හරි ලේසි. ඉතින් ඉතා සරලයි. අන්න ඒ වගේ සරල විදියට තේරුම් ගන්න ප්‍රශ්නේ ඔය විදියට කඩාගෙන තේරුම් ගන්න. මේ ටික ඇඳලා ලකුණු හම්බ වෙනවා. පැහැදිලි? right. විනාඩි 5ක් විතර දෙන්නම්. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේකෙන් ඊළඟ කැලලට යන්න කලින් ඊළඟට අපි DFD එකකුත් මේ වගේම මම එක්ස්ප්ලেইন කරන්න. ප්‍රශ්න තියෙනවා නම් එක එක්කෙනා හිමීට අහන්න බලන්න. context diagram එකේ ප්‍රශ්න තියෙනවා නම්
අන්මියුට් කරලා අහන්න. ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉගෙන කට්ටිය හොඳටම තේරුණාද? සර් මේකේ මේ ඔව්. සර් මේකේ මේ අර භූතාර්ථ එහෙම පිළිවෙලක් නැද්ද නැත්නම් ඔය අපිට මේ කැමති තැනකට දාලා එන්න හැයිද? ඔයා කියන්නේ දැන් මේ පුද්ගලයා මෙතන නැතුව මෙතන. එහෙමද? ඔව් ඔව්. ආයෙ ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැමති තැනක අඳින්න පුළුවන්. මේ ඉරි එක එහෙම අර එකිනෙක කැපෙන්න දෙන්න එපා. කැපෙන්න දෙන්නේ නැතුව ඔයාලට කැමති තැනක අඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. කැමති තැනක අඳින්න පුළුවන්. හරි සර්. හරිනේ. thank you sir. තව ප්‍රශ්න? right. කියන්නේ හොඳටම තේරුණාද කට්ටියට? නැත්නම් මේ ලෝ සංසාරයක් තේරුන්නේ නැද්ද? මම හිතනවා හොඳටම තේරුණා කියලා. හරි. මේක මේ හරි පොඩි ප්‍රශ්නයක්. හරි. එතකොට ඔය වගේ එකක් මතක තියාගන්න එනවා. මේ වගේ එකක් ඈ. මේ වගේ එකක් එනවා. මේ වගේ නෙමෙයි මම හිතන්නේ මේ පාරේ මේ 2020 කරන කට්ටිය ඉන්නවනම් 21 කට්ටිය නම් තව කල් තියෙනවනේ අපි ඉස්සරහට තව සෙෂන් කරනවා. 20 කට්ටිය ඉන්නවනම් මේක හොඳට බලාගන්න. මේක නෙමෙයි එන්නේ ඊළඟට අපි කරන ප්‍රශ්නේ. ඒක තමයි මේ DFD. මෙච්චර කාල DFD නිකන් ලාවට ආවේ. මේ අවුරුද්දේ හොඳ එකක් එයි. හරි? එතකොට ඒකට මේ දැනුම අනිවාර්යෙන් වැදගත්. මොකද මේකේ දෙවෙනි එක තමයි DFD කියලා කියන්නේ context diagram කියලා කියන්නේ බිඳුවන මට්ටම. DFD කියලා කියන්නේ පළවෙනි මට්ටම. හරි? බිඳුව තමයි context diagram. level 1 කියන්නේ DFD. හරි. එතකොට මේක එහෙනම් හරි ඊළඟ කොටසට යන් පොඩි මතක් කිරීමක් දැන් අපි 6:00 පටන් ගත්තේ. මේකේ මේ Zoom එකේ ප්‍රශ්නයක් තියෙනවා විනාඩි 40න් drop වෙනවා. හරි? එතකොට විනාඩි 40න් මට පේන විදිහට ඉවර කරගන්න බැරි වෙයි. එකපාරට drop වුණොත් මම ආපහු meeting එකක් open කරලා group එකට link එක දාන්න. එතකොට ඒකට join වෙන්න. හරි? මේකේ කීයකින් ඉන්න එකක් නැහැ. එකපාරට drop වෙයි. හරි? බය වෙන්න එපා. ඊට පස්සේ මම ආයේ group එකට දාන්න. හරි. එතකොට මේ ටික හරිනේ. යමු ඊළඟට. right. ඊට පස්සේ විනාඩියක් දෙන්න. හරි. වැරදි ෆයිල් එක ඕපන් කරලා තිබ්බේ. right. ඊළඟට ඔන්න අපි යනවා ඊළඟට DFD වලට. දැන් context diagram ඉවරයි. ඊළඟට යන්න අපි DFD වලට. දැන් context diagram එකේදී හරි? context diagram එකේදී මේක ඇඳහම මේකේ දැන් මම ෂෙයා කරලා නැහැනේ. right. දැන් පේනවනේ. හරි. මට එක්කෙනෙක් පොඩ්ඩක් අන්මියුට් කරලා කියන්න පේනව නේද දැන්? ඔව් සර්. හරි. thank you. ඔව් සර්. හරි okay. thank you. බලන්න. දැන් අපි context diagram එක ගන්නනේ. දැන් ඔන්න ඊළඟ level එකට යන්න යන්නේ. ඒක තමයි DFD. හරි? DFD කියලා කියන්නේ දැන් අපි ඇඳ මේ context diagram එක අපිට ඕන වෙනවා තවදුරටත් බලන්න මේක ඇතුලේ මොකද වෙන්නේ කියලා. තවදුරටත් මේක ඇතුලේ මොනවාද වෙන්නේ කියලා බලන්න අපිට ඕන වෙනවා. ඒකෙදි අපි කරන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ LIPS කියලා එකක් තියෙනවානේ. මේ LIPS එක ඇතුලේ
LIPS එක ඇතුලේ වෙන දේවල් අපි හොයාගෙන එහෙම නැත්නම් LIPS එක තව පොඩ්ඩක් ලොකු කරලා බලනවා මේක ඇතුලේ මොකද වෙන්නේ මේ LIPS එකට එන ඊතල LIPS එකෙන් එළියට එන ඊතල වලට මොකද වෙන්නේ LIPS එක ඇතුලේදී අන්න ඒක තමයි අපි දැන් චෙක් කරන්න යන්නේ හරි බලන්න මෙන්න මේක හරි එතකොට මේ දැන් මෙතන මේ බලන්න මේ ඊතලේ LIPS එකේ ඉඳන් එනවා කොහේ ඉඳන් එනවද කියලා දන්නේ නැහැ දැන් මේ ඊතලේ LIPS එක ඇතුළට යනවා ඇතුල් කොහේ යනවද දන්නේ නැහැ ඉතින් LIPS කියන සිස්ටම් එක දැන් මම කරන්න යන්නේ මෙන්න මේ සිස්ටම් එක ටිකක් ලොකු කරනවා ලොකු කරලා ඉවර වෙලා මම බලන්න යනවා මේක ඇතුලේ මොනවද වෙන්නේ කියලා අන්න ඒක තමයි level 1 කියලා කියන්නේ එතකොට level 1 එක හදද්දී මේ එළියේ තියෙන ඒවා ටික වෙනස් වෙනවද මේ එළියේ තියෙන ඒවා වෙනස් වෙනවද නෑ නෑ ඒව හැමම තමයි වෙනසකට තියෙන්නේ මේක ඇතුලේ තව එක එක පොඩි පොඩි කැලි ටිකක් එකතු වෙනවා එච්චරයි දැන් මේ මෙන්න මේ ඉරි මොනවත් වෙනස් වෙන්නේ නෑ හරි මේක ඇතුලේ තව පොඩි පොඩි කැලි ටිකක් එකතු වෙනවා රයිට් මම ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහෙම කලින් රයිට් අපි context diagram අඳිද්දී පාවිච්චි කරන සංකේත ටිකක් පෙන්වන්න. ඔයගොල්ලෝ දැන් බාහිර භූතාර්ථ දැනටම දන්නවා. පොඩි මෙන්න මේ විදිහට රවුම. ඒ කියන්නේ බාහිර භූතාර්ථ. ඊළඟට එන එකක් තමයි සැකසුම. process එක. හරි. process එකේ මතක තියාගන්න මෙන්න මේ වගේ කොටස් තුනක් තියෙනවා. 1 2 3යි. ID එකයි, name එකයි, location එකයි කියලා. හරි. මේ ID එක කියලා කියන්නේ පළවෙනි ඔයගොල්ලෝ අඳින process එක 1, ඊළඟ එක 2, 3, 4 ඔයගොල්ලන් කැමති විදිහට අංක දාන්න පුළුවන්. නම කියලා කියන්නේ ඒකට ගැලපෙන නමක් දෙන්න. මේක මොකද්ද? මොකද්ද මේ process එක කියලා. location කිව්වට මේක මේ location නම් නෙමෙයි මෙතන දෙන්න ඕනේ. මේ process එකෙන් වෙන කාර්ය චූටි වචන 3-4කින් ලිව්වොත් ඇති. හරි? මේ format එක follow කරේ නැත්නම් ඔයගොල්ලන්ට ලකුණු නැත. හරි? මේ location කියන එකේ මහා ලොකු දේවල් ඕනේ නැහැ. මොකක් හෝ පොඩි දෙයක් දැම්මොත් ඇති. මොකක් හරි ගැලපෙන එකක් දැම්මොත් ඇති. හරි? නමට හොඳ නමක් දෙන්න. නම අපිට හොයාගන්න පුළුවන් ප්‍රශ්නෙම ID එක 1 2 3 දාන්න තියෙන්නේ. එච්චරයි. හරි? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිනේ? right. එතකොට මේවා ගොඩක් අය සමහරවිට දන්නවා ඇති. මම මුලින් ඉඳන් කරන හින්දා 21 කට්ටියක් ඉන්න හින්දා මම කිව්වේ. right. එතකොට ඊළඟට බලන්න right. ඊළඟට එන જાතිය තමයි දත්ත ගබඩා. දත්ත ගබඩා කියලා කියන්නේ ඒ කියන්නේ අර මේ අපි කලින් ඇඳ NITL එක ඇතුලේ තියෙන જાති තමයි මේ ගන්නෙ. පළවෙනි එක තමයි process එක. තව තියෙනවා දත්ත ගබඩා. දත්ත ගබඩා අඳිද්දි මේ මෙන්න මෙහෙම අඳින්නේ. මේක මේ මට ඒක හදද්දි පොඩ්ඩක් මේව කරගන්න බැරුව ගියා. මෙහෙම කියන්නේ මේක කෙලින් ඉරි එන්න ඕනේ. ඔන්න ඔහොම. හරි. මෙතන අංකේ දැම්මා. මෙතන නම ලිව්වා. මේක වහන්නේ නැහැ. මෙතන වගේ එකේ වැහිලා තියෙන්නේ ගණන් ගන්න එපා. හරි. මේක ගණන් ගන්න එපා. මෙතන වහන්නේ නැත. හරි. ඒක වහන්න එපා. ඔය විදිහට තමයි දත්ත ගබඩා අඳින්නේ. එතකොට DFD එකේ අලුතෙන් එකතු වෙන ಜಾති දෙකයි මහ ලොකු දෙයක් නෑ. අපේ context diagram එකට වඩා context diagram එකට වඩා මේක එකතු වෙන්නේ process සහ දත්ත ගබඩා. ඔච්චරයි. දත්ත ගබඩා ಜಾති 4ක් තියෙනවා. බලන්න. ඔයගොල්ලෝ ඕන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. දත්ත ගබඩා ಜಾති 4යි. නැත්නම් ස්ක්‍රීන්ෂොට් ගහගන්න එපා. දැන් ඔක මේව කරන්න ගිහිල්ලා අචල් වෙනවා. මම මේ වෙන මේවන්න. මේක වෙන මේවන්න ඔයගොල්ලන්ට. ඒතර දත්ත ගබඩා ಜಾති 4ක් තියෙනවා. එකක් තමයි මැනුවල්. එහෙම නැත්නම් හස්තමය දත්ත ගබඩා. හස්තමය දත්ත ගබඩා කියලා කියන්නේ පොතක ලියනවනම් හස්තමය දත්ත ගබඩාව. ලාච්චු වස්සේ දානවනම් එහෙම නැත්නම් බීලක ලියනවනම් හස්තමය. පරිගණකගත කියලා කියන්නේ කම්පියුටර් එකේ Excel වල හරි මොකක් හරි සිස්ටම් එකක් තියෙනවනම් පරිගණකගත. එතකොට මේකෙදි දාන්නේ M. M කියලා කියන්නේ මේ ID එක තියෙන. ID එක M. M1. මේක බැරි වෙලා පරිගණකගත කරන්න D1. දෙවෙනි එක D2. D3. D4. ඔහොමම 10ක් තිබ්බොත් D10 වෙනකන් යනවා.
ඊට පස්සේ ඔන්න එනවා తాවකාලික කියලා එකකුත්. හරි? ඕගොල්ලන්ට සමහර විට එන්න පුළුවන්. తాවකාලික කියන එකකුත්. తాවකාලික දත්ත ගබඩාවක් කියන්නේ අපි හිතමුකෝ මෙහෙම එකක්. දැන් ඔන්න හැමදාම ඇප්ලිකේෂන් උදේ පාන්දර අරගන්නවා. අරගෙන ඒක తాවකාලිකව ඩේටාබේස් එකකට දානවා. එහෙම නැත්නම් తాවකාලිකව ෆයිල් එකකට දාලා හවසට ගෙනහිල්ලා මේ වෙන ඔෆිස් එකකින් තියෙනවා. ඒතර අන්න ඒ වගේ ඒවා තමයි తాවකාලික ඒවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි හිතමු පරිගණක ගත එකක් නම් අපි తాවකාලිකව දවසක් තිස්සේ එකතු කරනවා කියලා හිතන්නකෝ. ඔයාගේ මොන හරි ඩීටේල්ස් වගේ. ඔයා අද දවසේ ලොග් උනේ කීයටද? ලොග් ඔෆ් උනේ කීයටද? දවසේ කීයක් කොච්චර වැඩ කරාද? අන්න ඒ වගේ දේවල් తాවකාලිකව ගබඩා කරනවා. ඒව පරිගණක ගත නම් తాවකාලික පරිගණක ගත ඒවා. හරි. එතන මේකෙත් ලක්ෂණ තුනක් තියෙනවා අර කලින් මේ process එකේ වගේම ID එක. ඊට පස්සේ type එක කියලා කියන්නේ මෙතන දාන්නේ Dද Mද Tද කියන එක. ඊට පස්සේ name එක නම. හරි. right. මේ කිව්වේ මොකද්ද කියලා ඊළඟ ප්‍රශ්නේ කරද්දි ඔයගොල්ලන්ට තේරෙයි. හරි. right. ඊළඟට මෙන්න මේ නීති ටිකත් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. දත්ත ගැලීම් පිළිබඳ නීති. බලන්න ඒක කියනවා ඍජුව දත්ත ගලන්න පුළුවන් කියලා බාහිර භූතාර්ථ දෙකක් අතර. ඒක ඉතින් අපි දන්නවනේ කලිනුත් කරේ. බාහිර භූතාර්ථකේ නම් අපේ ක්‍රියාවලියකට දත්ත ගලන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ක්‍රියාවලි දෙකක් අතර දත්ත ගලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ක්‍රියාවලියක් සහ දත්ත ගබඩාවක් අතර දත්ත ගලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙන්න මේවා තමයි බැරි දේවල්. බැරි ඒවා මතක තියාගත්තා නම් ලේසි. ඊටු ඔක්කොම දේවල් පුළුවන්. ඒ කියන්නේ බාහිර භූතාර්ථකින් නම් ඩේටාබේස් එකකට දත්ත ගලන්න බෑ. මොකද්ද මේ බාහිර භූතාර්ථකින් ඩේටාබේස් එකට කියන්නේ? ඒක හරියට නිකන් මම ගිහිල්ලා රජයේ කාර්යාලයකට ගිහිල්ලා කිසිම process එකක් නැහැ. කෙලින්ම මගේ ෆයිල් එක ඒගොල්ලන්ගේ ලාච්චු වස්සට දාලා එනවා. එහෙම පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. ඒක මොකක් හරි process එකක් තියෙන්න ඕනේ. process එක කරහනේ එතන ලාච්චුවට යන්න ඕනේ. එහෙම නැත්නම් මම ගෙනහිල්ලා මොනවාද? ෆයිල් එක ගෙනහිල්ලා අපි තුන නඩුවක් කියලා නඩු ෆයිල් එක ගිහිල්ලා කෙලින්ම උසාවියේ ෆයිල් එකක් ඇතුළට දාලා එනවා. එහෙම කරන්න බෑ. එතන process එකක් තියෙන්න ඕනේ. එතකොට බාහිර භූතාර්ථයකට කවදාවත් බෑ ඩේටාබේස් එකකට දත්ත ඇතුළත් කරන්න. මැද්දේ process එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. අනිත් එක තමයි දත්ත ගබඩා දෙකක් අතර දත්ත ගලන්න බෑ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා ඔන්න ඔයාගේ ඔෆිස් එකක් තියෙනවා. ඔයා ඒකේ data එකතු කරනවා අලුතෙන් ඔයාගේ රැකියාව අපේක්ෂිත කියලා ෆයිල් එකක් හදාගෙන ඒකේ තියෙනවා. මෙන්න රැකියාව අපේක්ෂිත ෆයිල් එකේ ඔයාගේ දත්ත ටික මේ අපි හිතමු ළමයි 100කගේ දත්ත ටික තියෙනවා. අලුතෙන් ආපු ළමයි හරි මේ අලුතෙන් ආපු එම්ප්ලොයිස් වගේ. හැබැයි ඔයා තෝරගන්න යන්නේ 10යි. ඒ 10 තෝරගෙන අන්න ඔයාගේ වෙන ෆයිල් එකකට දාන්න තමයි යන්නේ. දැන් රෑ ඔන්න ඔය ටික මේකට දාලා යනවා. උදේ ඇවිල්ලා බලද්දි 10ක් ගිහිල්ලා මේකට. එහෙම වෙන්න පුළුවන්. මේකේ තියෙන 10ක් නිකන් ඔටෝමැටිකලි මේකට යන්නේ. හොල්මන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒතකොට දත්ත ගබඩා දෙකක් අතර දත්ත ගලන්න බෑ. පැහැදිලිද? දත්ත ගබඩාවක් දෙකක් අතර දත්ත ගලනවා නම් මැද්දේ ඒත් process එකක් තියෙන්න ඕන. අන්න මෙයා ඉන්ටර්විව් එක පාස් වුණා. ඒකින්ද මේ ෆයිල් එක මෙතෙන්ට ගියා. හරි? එතකොට ඒ දේවල් මතක තියාගන්න. මේ දෙක කවදාකවත් කොහෙදිවත් වෙන්න බෑ. ඒවා මහා පාප කර්ම. හරි? right. ඊළඟට හරි. right. ඒකට කලින් ඉන්නකො මම ප්‍රශ්නේ ඔයගලන්ට පෙන්නන්න. ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ නෙමෙයි. විනාඩියක් දෙන්න. right. මේ තියෙන්නේ ප්‍රශ්නේ. මේක නෙමෙයි විනාඩියක් දෙන්න. හරි. මෙන්න මේක. හරි. මේක තමයි ප්‍රශ්නේ. ඔයගලන්ට පේනවා ඇතිනේ. චුට්ටක් පොඩි කරන්න පල්ලෙහා ටික. හරි. පේනවනේ නේ? මේකේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරද්දි මේ දෙපැත්තේ ඒවා ටික පේන්නේ නැතුව යනවා.
ඒකින්ද මම රෙකෝඩ් කරලා මේක දාන්න පුළුවන් අනිත් අයට. ඒ වුණාට මේ දෙපැත්තේ ඒවා පේන්නේ නැතු යනවා. දැන් මෙන්න මේකේ මේ මුල් හරිය මේ පැත්තෙනුත් කැපෙනවා මේ පැත්තෙනුත් කැපෙනවා. මේක zoom එකේ මොකක් හරි resolution case එකක් හදාගන්න බැලුවා හරි ගියේ නැහැ. හරි. කොහොම හරි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න පේනවනේ හොඳට. බලන්න. දැන් ඔන්න මේ වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. මේවා මෙච්චර ප්‍රශ්නයක් තාම මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. හැබැයි මේ අවුරුද්දේ සමහර විට එන්න පුළුවන්. අපි මේක සාකච්ඡා කරමු. මේක සාකච්ඡා කරලා මේක තේරුණා කියන්නේ ඊට පස්සේ A level වල එන ගාන මහ ලොකු දෙයක් නැහැ. කෙලින්ම S2 පියාගෙන කරන්න තියෙන්නේ. හරි. right. කලින් වගේම අපේ මේ වෙලාවත් දැන් ලං වෙලා ඉන්නේ. තව ටිකකින් ඩිස්කනෙක්ට් වෙයි ඈ. මට හිතෙන්නේ විනාඩි 40 ගිහිල්ලා නේ හැබැයි. දැන් 7:17යි. හරි කමන්නේ. ඩිස්කනෙක්ට් වෙනකන් අපි කරමු. කරලා ඩිස්කනෙක්ට් වුණොත් බලමු. ඔයගලන්ට ඇහෙන්නේ නැතුව මොකක් හරි ගියොත් එහෙම මේ මට පොඩ්ඩක් කෝල් එකක් හරි දෙන්න අර නම්බර් එකට. නැත්නම් මම ඔහේ කියෝ ඉඳි මෙතන. හරි. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිසම විසින් නව මාර්ගගත අයදුම් කිරීමේ පද්ධතියක් එහෙම නැත්නම් OAS විශ්වවිද්‍යාල අයදුම්කරුවන් වෙත ලබා දී ඇත. දැන් මේකත් අර මම කලින් කිව්වා වගේම තමයි. මුලින්ම අඳුරගන්න මොකද්ද මෙතන තියෙන පද්ධතිය. මොකද්ද සිස්ටම් එක. මොකද්ද මෙතන සිස්ටම් එක? UGCද? නෑ UGC තමයි සිස්ටම් එක හදන්නේ. ඒගොල්ලෝ හදන පද්ධතිය මොකද්ද? OAS කියන පද්ධතිය. හැබැයි දැන් අපි කලින් වගේ පද්ධතිය අඳින්න යන්නේ නැහැ. කලින් නම් පද්ධතිය ඇඳලා පද්ධතියට ඊතල ගැහුවනේ. දැන් පද්ධතිය අඳින්න යන්නේ නැහැ. දැන් පද්ධතිය ඇතුලේ තියෙනව බලන්න යන්නේ. තේරෙනවද? ඒකින්ද පද්ධතිය අපි අඳින්න යන්නේ නැහැ. පද්ධතිය ඔහෙ තිබ්බදේ. පද්ධතිය ඇතුලේ තියෙනව තමයි දැන් බලන්න ඕනේ. හරි. ඔන්න පළවෙනි වාක්‍යය. අපේක්ෂකයන් ඔවුන්ගේ ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය ඇතුළත් කොට පද්ධතියට ඇතුල් වීම සිදු කරයි. right. මට මෙතන කියන්න කවුද? කාටද? මොකද්ද? කවුද? අපේක්ෂකයන්. මොකක්ද යවන්නේ? ඔවුන්ගේ ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය. කොහෙටද දාන්නේ? කවුද මේක ගන්නෙ? පද්ධතියට තමයි. හැබැයි දැන් පද්ධතිය කියලා හරියන්නේ නැහැ මේ DFD එකේදී. අපි හොයාගන්න ඕනේ පද්ධතිය කවුද කියලා. පද්ධතිය කවුද කියලා පළවෙනි වාක්‍ය නෑනේ. පළවෙනි වාක්‍ය කියලා නෑ නේද? හරි අපි කමන්නේ ඒක නිකන් ඇඳලා ඉමුකෝ ඉස්සෙල්ලා. බලන්න. අපේක්ෂකයා ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යවනවා කාටද? ඒක කිව්වේ නෑ. යවන්නේ කාටද කියලා වන්න පළවෙනි වාක්‍යයෙන් හොයාගන්න බෑ. ඉන්පසු පද්ධතිය තුල පරිශීලකයන් මෙහෙවන ඒකකය ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය පරිශීලක තොරතුරු දොත්ත ගබඩාවට ගබඩාව තුල ගබඩා කරයි. එතකොට මේගොල්ලෝ දුරකථන අංකය ඇතුළත් කරනවා. ඊට පස්සේ කියනවා මෙන්න පරිශීලකයන් මෙහෙවන ඒකකෙන් ඒක ගබඩා කරනවා. එහෙනම් ඉතින් මේක දෙන එක කවුද අරගන්නේ? පරිශීලකයන් මෙහෙවන ඒකකේ වෙන්න එපා. හරි? එතකොට ඒ වගේ හරියටම සමහරලාට කාටද කියලා කියන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. හරි? එතකොට පොඩ්ඩක් තව චුට්ටක් වාක්‍යයක් කියවලා හොයාගන්න ඕනේ. ඔන්න පරිශීලකයන් මෙහෙවන ඒකකය. right. බලන්න මම මෙතන අංක 1 දාලා තිනවා. එයි මම මේ පළවෙනියෙන් අදපු එකනේ. ඒක තමයි 1 දැම්මා. උඩ එක එනවා පොඩ්ඩක්. right. පරිශීලකයන් මෙහෙවන ඒකකය කියලා මම නම ලිව්වා. ඒක ඇතුලේ පරිශීලකයන් හැසිරවීම කියලා එකෙන් වෙන විස්තරය ලිව්වා. පැහැදිලිද? එතකොට මතක තියාගන්න අංකය දාන්න ඕනේ, නම දාන්න ඕනේ, ඒකේ වෙන විස්තරය දාන්න ඕනේ. මෙතනදිත් කලින් වගේම තමයි ඔයා අපේක්ෂකයා ඒක වචන නාමපද අපේක්ෂකයෝ අපේක්ෂකයන් හරි අපේක්ෂිකාව අනම්මන ඒව බෑ. කෙලින්ම ඒක වචන නාමපදයක් වෙන්න ඕනේ. හරි? සිංගියුලර් නවුන් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ යවන එක ඒකත් ඒක ඉතින් දැන් මෙතන ඊමේල් ලිපිනේ සහ දුරකථන අංකය කියන්නේ. ඒතොර ඒක වචන එතන දෙකක් තියෙනවා. ඒව ප්‍රශ්නයක් නැහැ. මෙතන ඒක වචනෙන් දාන්න ඕනේ.
හරි හැම වෙලෙම ඒක වචනෙන් දාන්න ඕනේ. මෙතන නමක් පරිශීලකයන් මෙහෙවන ඒකකය. ඒක වචන. මෙතන ක්‍රියාපදයක් එන්න ඕනේ. මේ අකා මොනවද මේ කරන්නේ? මේ ප්‍රොසෙස් එකෙන් මොකද්ද වෙන්නේ? පරිශීලකයන් හැසිරවීම. නැත්නම් පොඩ්ඩක් විස්තර කරලා ලිව්වනම් හරි එතන එම මොනවා ලිව්වත් ඔයගොල්ලෝ ලකුණු දෙනවා. හරි. ඒක එහෙම ලොකු අවුලක් නැහැ. මොනවා හරි පොඩ්ඩක් ලිව්වනම් ඇති. මොනවා හරි පොඩ්ඩක් මෙතන ලියන්න මේ ලකුණු දෙනවා. හැබැයි අනිවාර්යයෙන් ලියලා තියෙන්න ඕනේ. රයිට්. හරි දැන් ප්‍රශ්නෙට යන්කෝ. දොරන්න අපේක්ෂකෙන් ඊමේල් ලිපිනේ සහ දුරකථන අංකය ඇතුළත් කරාලු. ඒක ගත්තේ කවුද කියලා දැන් අපි දන්නවනේ. පරිශීලකයන් මෙහෙවන ඒකකය. ඒක අරගෙන මොකද කරලා තියෙන්නේ? අරගෙන ඊමේල් ලිපිනේ සහ දුරකථන අංකය පරිශීලක තොරතුරු ගබඩාව තුල ගබඩා කරනවලු. දැන් ඔන්න අර කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ අපිට හම්බෙච්ච නැති ඒවා. දත්ත ගබඩාවල ගබඩා කරේ නෑනේ කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් එකේ. ඇයි අපේ සිස්ටම් එක ඇතුළේ වෙන ඒවා බැලුවේ නෑනේ. දැන් තමයි බලන්නේ. රයිට්. බලන්න. පරිශීලකයන් මෙහෙවන ඒකකේ මොකද කරන්නේ? එයා යවනවා දුරකථන අංකය ඒක පොඩ්ඩක් පල්ලෙහාට ගන්න. ඊමේල් ලිපිනේ සහ දුරකථන අංකය යවනවා. කොහෙටද යවන්නේ? පරිශීලක තොරතුරු දත්ත ගබඩාවට. දැන් මට කියන්න මේ පරිශීලක තොරතුරු දත්ත ගබඩාව මේක පරිගණක ගත එකක්ද? එහෙම නැත්නම් මැනුවල් එකක්ද? දැන් මෙතන මේගොල්ලෝ මේ හදලා තියෙන සිස්ටම් එක පරිගණකගත සිස්ටම් එකක්ද නිකන් එකක්ද? මේක පරිගණකගත එකක් නේද මේ? මාර්ගගත පද්ධතියන්නේ. ඔන්ලයින් සිස්ටම් එක. ඔන්ලයින් සිස්ටම් එක ඔයගොල්ලෝ ඔන්ලයින් ඇප්ලයි කරපුවම ගිහිල්ලා මේ පොතක ලියවෙන්නේ නැහනේ. එන එක මාර්ගගත එකක්. එහෙනම් මොකද්ද දාන්න ඕන? මෙතනට D1 කියලා දැම්මනම් හරි. පැහැදිලි? ඒක D1. මේක తాවකාලික නෙමෙයිනේ. මේක පරිශීලක තොරතුරු දිගටම ගබඩා කරලා තියෙන එක. ඒකින්ද D1 කියලා දාන්න. D1 මේ తాවකාලික කතන්දරයක් එතෙන්ට අදාළ නැහැ. හරි. right. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ගබඩා කරා. ඉන්පසුව මෙම ඒකකය මගින් අදාළ අපේක්ෂකයා වෙත මුරපදය කෙටි පණිවිඩයකින් යවනවලු. කාටද යවන්නේ? කවුද යවන්නේ? මොකක්ද යවන්නේ? ඔන්න ඒ තුන තමයි හොයාගන්න තියෙන්නේ. හැම DFD context diagram දෙකේම එච්චරයි. කවුද කාටද මොකද්ද? කවුද කාටද මොකද්ද? මෙතන. මෙම ඒකකය මගින්. මෙම ඒකකය මොකද්ද? ඉතින් මේ ඒකකයනේ. user handling section එකනේ. කාටද? මේක අදාළ අපේක්ෂකයට. මොකක්ද යවන්නේ? මුරපදය. මෙතන මේ පේනවද? මෙන්න මේවා ඔයගොල්ලෝ කඩේ යවන්න දාන ඒවා. මුරපදය කෙටි පණිවිඩයක් මගින් යවනු ලැබේ. ඉතින් අපිට අදාළ නැහැ ඒක. කෙටි පණිවිඩය බෑන ගෙදරට ගෙනින් දුන්නා අපිට වැඩක් නැහැ. අපි මෙතන අඳින්නේ මොකද්ද? දත්ත ගැලීම් සටහන. ගලන දත්ත ටික විතරයි අපිට වැඩක් තියෙන්නේ. ඒක ගලන්නේ කොහොමද කියලා අපිට වැඩක් නැහැ. එයා ඒක කෙටි පණිවිඩයකින් ඇව්වත්, එයා ඒක ඊමේල් එකකින් ඇව්වත්, එයා ඒක ගෙදරට ගෙනින් දුන්නත්, එයා ඒක පරිවේග net එකට ගහලා ඇව්වත් අපිට වැඩක් නැහැ. අපිට ඕනේ මුරපදය කියන දත්තේ විතරයි. හරි? right. බෑ. පරිශීලකයන් මෙහෙවන එකකින් අපේක්ෂකයට මුරපදය යවුවා. මෙතන දැම්මොත් එහෙම SMS මගින් එහෙම නැත්නම් SMS එකක් යැවීම අනම්මනම් ක්‍රියාපද දැම්මොත් වැරදි ලකුණු නැත. හරි? මුරපදය විතරයි. අපිට මෙතන ඕනේ දත්තය යන දත්තය විතරයි. කවුද යවන්නේ? කාටද යවන්නේ? මොකද්ද යවන්නේ කියන එක විතරයි. මොකද්ද යවන්නේ කියලා අහපුවම SMS එකක් මගින් යවනවා කියලා කියන්නේ නැහැ නේ. මං වගේ ප්‍රශ්නයක් අහුව මොකද්ද යවන්නේ? මම SMS එකක් මගින් යවනවා. ඒතකොට ඒක මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයිනේ. ඒක වෙන කුණුහරුපයක්. මොකද්ද යවන්නේ කිව්වම උත්තරේ වෙන්න ඕනේ මුරපදය. කාටද යවන්නේ? අපේක්ෂකයට. කවුද යවන්නේ? පරිශීලකයන් මෙහෙවන ඒකකයට. හරි. right. ඒතකොට මෙන්න මේ වගේ වට අහු වෙන්න එපා. මේක කොහොම යවුවත් අපිට අදාළ නැහැ. ඊට පස්සේ එම මුරපදය OAS වෙත ඇතුළත් කොට OAS කියන්නේ මොකද්ද මේ? අර ලොකු පද්ධතිය ඈ. OAS වෙත එහෙම කියලා දැන් OAS අඳින්නේ නැහැ හරි. එම මුරපදේ OAS වෙත ඇතුළත් කරනවා කියලා OAS කියලා සිස්ටම් එකක් අඳින්නේ නැහැ. OAS කිය ඇතුලේ තියෙනවනේ අපි මේ බලන්නේ. OAS වෙත ඇතුළත් කොට
අපේක්ෂකයින් හට අයදුම්කරුවන් කළමනාකරණය කිරීමේ ඒකකය මගින් ලබා දෙන අයදුම් පත්‍රය වෙත ළඟා විය හැක. මෙතන දත්ත ගැලීම් ගොඩයි. දැන් කවුද මේක මුලින්ම කවුද අපේක්ෂකයන් ඇතුළත් කරන්නේ? මොකක්ද ඇතුළත් කරන්නේ? මුරපදය. කාටද ඇතුළත් කරන්නේ? OAS වෙත නෙමෙයි. OAS වෙත කියලා තිබ්බට අපි බලන්න ඕන OS ගේ කාටද? කාටද? මේ තියෙන්නේ ඇප්ලිකේෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකේ. එහෙම නැත්නම් මේ අයදුම්කරුවන් කළමනාකරණය කිරීමේ ඒකකයට. ඒක දුන්නාම ඒගොල්ලෝ මොකද්ද දෙන්නේ? ඒගොල්ලෝ අයදුම් පත්‍රය දෙනවා. මම කිව්ව මතකද කලින් ළඟා වෙනවා කියන්නේ අපිට දෙනවා කියන එක. හරි? අපි මොකද්ද දෙන්නේ? අපි පාස්වර්ඩ් එක දුන්නාම මෙයා අපිට අයදුම් පත්‍රය දෙනවා. එක වාක්‍යය ඇතුලේ සමහරලාට ඒ වගේ දෙකක් තියෙන්න පුළුවන්. අපේක්ෂකයා මොකද්ද දෙන්නේ? බලන්න මුරපදය දෙනවා. අයදුම්කරුවන් කළමනාකරණය කිරීමේ ඒකකයට. මුරපදය දුන්නාම එයා මොකද්ද දෙන්නේ? එයා දෙනවා අයදුම් පත. පැහැදිලි? රයිට්. මතක තියාගන්න මෙන්න මේ වගේ ඊතල ගාලා ලියද්දි ඔයගලන්ට ඕන හරහට ලියන්න පුළුවන්. නැත්නම් ඊතලේ උඩින් ලියන්න පුළුවන්. ඊතලේ යටින් ලියන්නේ නැහැ. හරි? ඊතලේ උඩින් ලියන්නේ. ඊතලේ යටින් ලියන්නේ නැහැ. රයිට්. ඊළඟට බලන්න. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අයදුම් පත්‍රය වෙත ළඟා වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ අයදුම් පත්‍රය පිරවීමෙන් පසු ඕන අයදුම් පත්‍රය පුරවනවා. ඉතින් පුරවනවා කියන්නේ දත්ත ගැලීමක් නැහැ නේද? පුරවීමෙන් පසු සම්පූර්ණ කරන ලද අයදුම් පත. මොන අයදුම් පතද? සම්පූර්ණ කරන ලද අයදුම් පත. නිකම්ම නිකන් එක නෙමෙයි. අයදුම්කරුවන් කළමනාකරණය කිරීමේ ඒකකය වෙත යොමු කළ යුතුය. ඒ කියන්නේ මේ දැන් කලින් කතා කරපු එකම තමයි. කවුද දෙන්නේ? කවුද මේක දෙන්නේ? අන්න අපේක්ෂකයන් තමයි. අපේක්ෂකයා පාස්වර්ඩ් එක දුන්නා. අපේක්ෂකයාට අයදුම් පත්‍රය හම්බුණා. දැන් අයදුම් පත්‍රය පුරවලා ආපහු ඒක බාර දෙන්න ඕනේ. ඒක නෙවෙයි කියන්නේ. රයිට්. ඔන්න අපේක්ෂකයා ඒ ඉතාලියාවනේ. අපේක්ෂකයා මෙයාට දෙනවා පුරවන ලද අයදුම්පත. නිකම්ම අයදුම්පත කියලා දාන්න එපා. හරි? අයදුම්පත ආවට මෙයා දෙන්නේ පුරවන ලද අයදුම්පත. රයිට්. ඊට පස්සේ ඒකකයේ වෙත යොමු කළ යුතු අතර. එම ඒකකය මගින් මොකද කරන්නේ? එම දත්ත අයදුම්කරුවන්ගේ දත්ත ගබඩාව තුල අයදුම්කරුවන්ගේ දත්ත ගබඩාව තුල ගබඩා කරනවා. දැන් එහෙම දත්ත ගබඩාවක් තියෙනවද තාම? නැහැනේ. මේ හම්බෙන ටික මොකද කරන්නේ? අයදුම්කරුවන්ගේ දත්ත ගබඩාවේ ගබඩා කරනවා. මොනවාද ගබඩා කරන්නේ? එම දත්ත. ඒතර එම දත්ත කියලා දාන්නේ අපි. තේරෙනවද? ඒක එතන ගැළපෙන මොකක් හරි නමක් දාන්න. එම දත්ත කියලා දාන්නේ නැහැ. හරි? ඒන දත්තේ මොකද්ද කියලා දාන්න ඕනේ. එතකොට ඔන්න ඒක D2 ඒක අයදුම්කරුවන්ගේ දත්ත කියන දත්ත ගබඩාව. ඒකට දානවා අයදුම්කරුවන්ගේ දත්ත. එහෙම නැත්නම් එම දත්ත කියලා දාන්න එපා ඈ. සමහරු ප්‍රශ්න තියෙන එකම ලියන්න කියලා එම දත්ත කියලා දානවා. එම දත්ත කියලා දාන්න එපා. රයිට්. ඊට පස්සේ දත්ත ගබඩාව තුල ගබඩා කරනු ලැබේ. හරි. ඔන්න ගබඩා කරලා ඉවරයි. ඊට පස්සේ ඔන්න එනවා OAS හි තේරීම් ඒකකය. එහෙම නැත්නම් selection unit. තේරීම් ඒකකය කියන්නේ එතකොට තවත් ඒකකයක්. දැන් මේ මෙතන එකක් ගැන කතා කරා, මෙතන තව එකක් ගැන කතා කරා, මේ තව එකක්. තේරීම් ඒකකය කියන්නේ වෙනම section එකක්. මගින් අයදුම්කරුවන්ගේ දත්ත අදාළ දත්ත සමුදාය තුලින් ලබාගෙන විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් තේරීම සිදු කරයි. බලන්න. තේරීම් ඒකකෙන් මොකද කරන්නේ? අයදුම්කරුවන්ගේ දත්ත අදාළ දත්ත සමුදායෙන් තමයි අරගන්නේ. දැන් අයදුම්කරුවන්ගේ දත්ත කොහෙද තියෙන්නේ? බලමු. අයදුම්කරුවන්ගේ දත්ත දැන් කොහෙද තියෙන්නේ? මේකේ නේද? කලින් මේ මිනිස්සයා දැම්මනේ මේකට මේ. දැන් මේකෙන් ලබාගෙන කවුද ලබාගන්නේ? තේරීම් ඒකකේ. දැන් ඔන්න තේරීම් ඒකකේ ආවා. තේරීම් ඒකකේ මොකද කරන්නේ? අයදුම්කරුවන්ගේ දත්ත අදාළ දත්ත ගබඩාවෙන් ලබා ගන්නවා. දැන් පේනවද අර ලස්සන්ට දත්ත ටික ගලන විදිය? මෙහෙන් මුරපදයක් ආවා. ඒ මුරපදේ මෙයාට දුන්නා. එයා ඒක
බලලා අයදුම්පතක් දුන්නා. අයදුම්පත පුරවලා දුන්නා. පුරවපු අයදුම්පත මෙයා මෙතන ගබඩා කරා. මෙතන ගබඩා කරපු එක පල්ලෙහා එක්කෙනා අරගත්තා. පේනවද? ඕක තමයි ඉස්සෙල්ලා අර ප්‍රොසෙස් එක ඇතුලේ උනේ. හැබැයි අපි ඒව ටික දැක්කේ නැහැ නේ. ඒක ලෙවල් 0 හින්දා. දැන් මේ ඇතුලේ වෙන දේවල් ටික බලනවා. හරි. right. එතකොට ඔන්න අයදුම්කරුවන්ගේ දත්ත ටික තේරීම් ඒකකේ අරගෙන මොකද කරන්නේ? විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන්ව තෝරනවා. තේරුණ සිසුන්ගේ දුරකථන අංකය තෝරනවා කිව්වහම මේ දත්ත ගැලීමක් වෙන්නේ නැහැ නේ. තෝරනවා කිව්වහම දත්ත ගැනීමක් වෙන්නේ නැහැ. එයා තෝරනවා. තේරුණ සිසුන්ගේ දුරකථන අංකය පරිශීලක තොරතුරු දත්ත ගබඩාවෙන් ලබාගෙන. තවත් දත්ත අරගන්නවලු. බලමු පරිශීලක තොරතුරු. ඒ කියන්නේ මේ දැන් මේකෙනුත් අරගත්තා මේ දත්ත ටික. දැන් හැබැයි දුරකථන අංකේ තියෙන්නේ මේ ඩේටාබේස් එකේ නෙමෙයි. ඒක තියෙන්නේ මේකේ. බලන්න ඒකත් අරගන්නවලු. දුරකථන අංකය. දැන් ඔන්න මෙයා ළඟ අයදුම්කරුවන්ගේ දත්ත ටිකක් තියෙනවා. දුරකථන අංකෙත් තියෙනවා. ලබාගෙන මොකද කියන්නේ? තෝරාගත් පණිවිඩය කෙටි පණිවිඩයක් තුලින් තේරුම් කෙටි පණිවිඩය කියන එක අපිට වැඩක් තියනවද? නැහැ. කෙටි පණිවිඩය ඕන කෙල්මලක් යවාගත්තා. අපිට වැඩක් නැහැ. මොකක්ද යවන්නේ කියන එක තමයි අපිට වැදගත්. තෝරාගත් පණිවිඩය තමයි යවන්නේ. බෑ. තෝරාගත් පණිවිඩය කාටද යවන්නේ? තේරුණ සිසුන් හට දන්නවයි. දැන් තේරුණ සිසුන් කියන්නේ අපේක්ෂකයෝද? අපේක්ෂකයෝ ඔක්කොම තේරිලාද? නෑනේ. දැන් අපේක්ෂකයෝ නෙමෙයි තේරුණ සිසුන් කියන්නේ. තේරුණා? ඒක වෙනම එකක්. තේරුණ සිසුන් කියලා වෙනම එකක් එන්න ඕනේ. ඒතර තේරුණ සිසුන් කියලා දාන්න එපා. තේරුණ සිසුවා. මම කියවනේ ඒක වචනෙන් දාන්න කියලා. තේරුණ සිසුවා. හරි. එතකොට දැන් ඒ අපේක්ෂකයම තමයි ඉතින් තේරෙන්නේ. අය වෙනම පිටින් කියලා තේරෙන්නේ නැහනේ. ඒ වුණාට මේ දත්තේ යන්නේ තේරුණ සිසුවා කියන එකට අපේක්ෂකයට ගහන්නේ නැහැ. හරි. ඒතර තේරුණ සිසුන් හට මොකද්ද දන්නේ? තෝරාගත් පණිවිඩය. තෝරාගත් පණිවිඩය මෙන්න ගියා. පැහැදිලි? right. ඊට පස්සේ තේරුණ සිසුන්ගේ දත්ත selected db නැමැති දත්ත සමුදාය තුල ගබඩා කරනවලු. තේරුණ සිසුන්ගේ දත්ත දැන් මෙයා මේ ඔක්කොම data ටික අරගෙන මෙයාටත් පණිවිඩය යවලා ඒ ටික තේරුණ සිසුන්ගේ දත්ත selected db නැමැති දත්ත සමුදාය ගබඩා කරනවලු. මෙන්න selected db කියන එක ඒක ඉංග්‍රීසි වලින් දීලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ දෙන වචනේ ලියන්න. එතන දෙන්නේ සිංහලෙන් නම් සිංහලෙන් ලියන්න. ඉංග්‍රීසි වලින් දුන්නත් ඉංග්‍රීසි වලින් ලියන්න. දෙන වචනේ හැමම ලියන්න. හරි. එතන දැන් පේනවනේ මේ D1 D2 D3 එහෙම තමයි අංක දාන්නේ. හරි. ඔන්න selected db තුල ගබඩා කරනවා. තේරුණ සිසු මොනවාද? තේරුණ සිසුන්ගේ දත්ත. right. ගබඩා කරනු ලබයි. හරි. එච්චරයි. ඉතින් ඊට පස්සේ කියන්නේ මාර්ගගත අයදුම් කරන පද්ධතිය තුළ ක්‍රියාකාරකම් නිරූපණය සඳහා දත්ත ගැනීම සටහන. level 1 DFD. SSADM ප්‍රමිතීන්ට අනුව අඳින්න. ඔන්න ඕක තමයි මට කියන්න ඕනේ. ඒ ප්‍රමිතීන් වලට අනුව අඳින විදිහ තමයි මේක. මේ විදිහට තමයි ඒ ප්‍රමිතීන් වලට අනුව අඳින්නේ. පැහැදිලි? එතකොට ඔන්න ඔය දැන් 2020 කට්ටිය ඉන්නවනම් මේක මම හිතනවා තේරුණායි කියලා. අනිවාර්යෙන් මේකෙන් ගාණක් එනවා. හරි? අනිවාර්යයි. මේකෙන් ගාණක් එනවම තමයි ගානාවම ඔයගලන්ට මාව මතක් වෙයි කියලා මම හිතනවා. මතක් වෙන්නේ නැතක් කවන්නේ මාව මතක් කර කර ඉන්නවා ගාන හදන්න. මේ අනිවාර්යෙන් මේ ගාන එනවා. මේ වගේ එන තව ගණන් සෙට් එකක් තියෙනවා. ඒ ටික තමයි අපි ඉදිරි සතිවලදීත් කතා කරන්නේ. අනිවාර්යෙන්ම එන දේවල් ටික. හරි? ඒ සෙෂන් ටික ඔයගොල්ලෝ කව කරගත්තොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේ වගේ 15 ලකුණු 15 ප්‍රශ්න සෙට් එකක් කව කරගන්න පුළුවන්. පැහැදිලි? ඊටවට 2021 කට්ටිය ඉන්නවනේ. ඔන්න දැම්මම ඉගෙන ගත්තා කියන්නේ ගොඩ ඔයගොල්ලන්ට මේවා ටික කව කරගෙන ඉක්මනට 2000 මේ අවුරුද්ද ඉවර වෙද්දි සිලබස් එක ඉවර කරගන්න පුළුවන් වුණොත් අන්න නියමයි. හරි? අපි 2026ටත් වෙනම ප්ලෑන් එකක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. එතකොට ඔන්න ඔහොම තමයි මේ DFD එකේ වැඩේ වෙන්නේ.
හරි දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ ඔහොමම මේක ඉවර වෙලා ඔහොමම ගිහිල්ලා ගන්න 2019 තියෙනවා DFD ගාන 2019 තමයි DFD මුලින්ම මේ ප්‍රශ්නයක් ආවේ ඊට කලින් තිබ්බ ඔක්කොම context diagram 2019 DFD එක අරගෙන බලන්න අරගෙන කරන්න මේ දැනුවත් එක්ක මාරම ලේසි නියමයටම කරගන්න පුළුවන් ඊට පස්සේ අනිත් අවුරුදු වල context diagram උත් ඇඳලා දාන්න හරි අනිත් අවුරුදු වල තියෙන context diagram ඒවත් ඇඳලා ඉවරක් කරලා දාන්න මේක අද දවසෙන් මේ පාඩම ගොඩ දාගන්න මේක ඉතා ලේසි ලකුණු 15ක් ඔයගලන්ට අරගන්න පැහැදිලි right එහෙනම් ඔව් හරි එහෙනම් එච්චරයි ඔයගොල්ලන්ට බාරයි තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඒකේ අහන්න පුළුවන් දැන් ඒ කොටසට අදාළ ප්‍රශ්න තියෙනවා නම් තේරුණා Sir. Oh, Ken. Hello. Sir. Hello. Okay. Sir මේ අර සැකසුමකට මේ දත්තයක් එනවා නම් ඒ සැකසුමෙන් යන දත්තය අර ඊතලේ උඩ ලියන එක අර මේ දෙපැත්තම එකම නෙවිනේද අර සැකසූ මුරපදය ඒ වගේ අර එහෙම නීතියක් තියෙනවද ඉන්න බෑ කොයි එකද ඔයා කියන්නේ මෙතනද මේ මුරපදයේද මේකද නෑ සර් මෙතන එහෙම අවුලක් නෑ මෙතන උදාහරණයක් නෑ ඔව් නෑ ඔයා කියන්නේ මෙහෙමයි ප්‍රොසෙස් එකකට එකක් එනවා ඊට පස්සේ ඒකම සමහරලාට අපි හිතමු ඇප්ලිකේෂන් එකක් එනවා ඒක ඊට පස්සේ ඩේටාබේස් එකකට යනවා එහෙම අවස්ථාවක් නේද ඔයා කියන්නේ එහෙම නැත්නම් එතකොට අර සැකසූ කියලා දාන්න ඕන නේද එතෙන්ට ඒක මෙහෙමයි ප්‍රශ්නේ අනුව වෙනස් වෙනවා ඔයා ඒක ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න ප්‍රශ්නේ කියනවා නම් දැන් මෙතන මේ බෑ දැන් අපෙත් එහෙම උදාහරණයක් තිබ්බේ ඊමේල් ලිපිනේ සහ දුරකථන අංකය අන්න ප්‍රොසෙස් එකට ආවා. එතකොට එතන කිසි දෙයක් එයා සකසන්නේ නැහැනේ. ඒ දෙකම කෙලින්ම දාන්නේ නේද? පරිශීලක තොරතුරු එතකොට මෙතනට ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපි හිතමු මෙතන මෙයා වෙන මොන හරි දෙයක් අරගන්නවා කියලා අපි හිතමු මෙයාගේ ශිෂ්‍යයාගේ ලකුණු අරගන්නවා. ලකුණු අරගෙන ග්‍රේඩ් එක එයා මේ දත්ත කබඩාවට දානවා. හරි? එහෙම නැත්නම් ඒකේ ඇවරේජ් එක දානවා. අන්න එතකොට ඒ වගේ වෙලාවක සකසූ දත්ත හරි මොකක් හරි ඒක අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙන් ඒ වචනේ වාට හොයාගන්න පුළුවන්. සැකසූ දත්තද මොකක්ද කියන එක ප්‍රශ්නෙන් හොයාගන්න. මොකද ප්‍රශ්නේ කියනවනේ ඊට පස්සේ මෙන්න මේ ප්‍රොසෙස් එකෙන් මෙහෙම සකසලා මේ දත්ත ටික දානවා. සකසලා දානවා කිව්වොත් අන්න සැකසූ දත්ත. එහෙම නැත්නම් ඒ දත්ත එහෙම දානවා කිව්වොත් ඒ දත්ත ඒ වාරේ එහෙම ලියන්න පුළුවන්. ඔයාලට කෙලින්ම ප්‍රශ්නේ තියෙන වචනේ ලියන්න කොයි එකවත් වරදින්නේ නැහැ. පැහැදිලිද? හරි සර් thank you. right. ඔව් පැහැදිලි. thank you. okay. හරි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. සචින්තන අත උස්සයින් සචින්තනද කලින් කතා කරේ නෑනේ. ඔයගලන්ට මේ Zoom එකේ ඕන අත උස්සන්න පුළුවන්. එනිම අන්මියුට් කරන්න තු. සචින්තන අත උස්සන් හිටියා ආයා ගියාද කොහෙද? හරි. එහෙනම් එතකොට මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා මේ වගේ තව සෙට් එකක් එක්ක මම ගෲප් එකේ දාන්නම්. ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඒ ටිකක් එක්ක අපි හම්බෙමු. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉස්සරහටත් ප්‍රශ්න තිබ්බොත් මැසේජ් එකක් දාන්න මම පුළුවන් වෙලාවට රිප්ලයි කරන්නම්. ඔය මැසේජ් දාපු ගමන් රිප්ලයි ගන්න බැරි සමහරට පුළුවන් වෙලාවට කොහොම හරි රිප්ලයි එකක් දාන්නම්. හරි. එහෙනම් සම්බන්ධ වුණ හැමෝටම ස්තුතියි. එහෙනම් මම කියපු වැඩ ටික දැන් කරගෙන යන්න පාස් පේපර්ස් වල තියෙන ඔක්කොම ගණන් ටික කරලා ඉවරයක් කරලා දාන්න. හරි? right. එහෙනම්
අද එච්චරයි. ඔයගලන්ට යන්න පුළුවන්. Thank you.